පසුගියදා ජානකී විජේරත්න නමින් වෙච්ච ව්‍යාජ ගිණුමක් පාවිච්චි කරලා මා සම්බන්ධයෙන් මේට අවුරුදු 15කට පමණ පෙර සිදු කරන ලද ව්‍යාජ අසත්‍ය එවැගේම අශීලාචාර ප්‍රවෘත්තියක් නැවත ප්‍රචාරණය කළා තියෙනවා. එම ප්‍රචාරණය විනී හෙට්ටිගොඩ මහත්මයා කවුරුත් දන්නවා එතුමා කාටුන් ශිල්පියෙක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔහු ඒක පතුරවා හරි කටයුතු කළා තියෙනවා. මේ පිළිබඳව ඔහුගෙන් විමසුවාම ඔහු ඒ වගකීම බාර අරන් තිනවා. අපිට ඒක පේනවා. ඒ සියලු සාක්ෂි සාධක අපි අද මේ පරිගණක අපරාධ අංශයට ඉදිරිපත් කරනවා. මොකද මේ අසත්‍ය අශීලාචාර අසභ්‍ය ප්‍රචාරණයන් නතර කළ යුතුයි. අපි දන්නවා දැන් මේ පසුගියදා අගමැතිතුමිය සම්බන්ධයෙන් යම් දෑ සිද්ධ වුණාම මේ ආණ්ඩුවේ අය මේ අශීලාචාර ප්‍රවෘත්ති වලට එරෙහිව පාරට බහලා උද්ඝෝෂණය කළා. ඒ වගේම රහස් පොලිසියට ඒ වගේම අපරාධ අංශ වලට ගියා. එහෙමනම් එහෙම අනෙක් අයගේ සදාචාරයේ ප්‍රශ්න කරපු පිරිසක් දැන් විවෘතවම මේ කටයුත්තේ නියැලෙන බව අපිට පෙනී ගිහින් බලාපොරොත්තු වෙනවා. මේ පරිගණක අපරාධ අංශයේ මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවේ කියලා. ඒ වගේම අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අපේ නීතිඥ මහතුරු අපේ මේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලක්ෂණ මහත්මයා රාජපොට්ටෝත් මහත්මයා ඇතුළු අපේ නීතිඥ මහතුරු ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් මේක අපිට අලුත් දෙයක් නෙවෙයි. මට 2004 දිත් මෙවැනිම අපහාසාත්මක ක්‍රියාවලියක් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යයෙන් කළා. මම ඒකට නඩුමකට වැස්සා. මට ඒ සඳහා රුපියල් ලක්ෂ 200ක වන්දියක් ගෙවන්න නියම වුණා. ඒක වෙලා දැන් අවුරුදු 21ක්. ඉතින් තාමත් මේකට පිළිතුරක් නැහැ. ඒ වගේම 2010 දිත් මෙවැනිම පහත් අපහාසාත්මක වැඩපිළිවෙලක් ජනාධිපතිවරණයේදී ගෙන ගියා ඒ ඇත්තෝ. ඒ වගේම 2012 දී මා ඉලක්ක කරගෙන ව්‍යාජ ප්‍රවෘත්තියක් මැව්වා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්ති සමිති නායකයෙකු වන රංජන් ජයලාල් මහත්මයා. එතුමාට මම නඩු පැවරුවා. එතුමාට වරදකාරයක් කරලා තියෙනවා අධිකරණේ. ඉතින් මෙතෙන්දී අහන්න තියෙන්නේ මෙච්චරයි මේ රටේ ජනතාව වඩා ශිෂ්ට සම්පන්න දේශපාලනයක් කරන්න වඩා ශිෂ්ට සම්පන්න සදාචාරාත්මක දේශපාලනයක් කරන්න ගෙනාවට දැන් මතු පිටින් කතා කරනකොට එහෙම කතා කළාට ආණ්ඩුවේ නායකයෝ යටින් තමන්ගේ අනුගාමිකින් හා පක්ෂ සමාජිකින් මෙහෙवला අසත්‍ය අසභ්‍ය අශීලාචාර දේශපාලන වැඩපිළිවෙලක් ගෙනියනවා. අපි කිසිම අවස්ථාවක විද්‍යාත්මක කරුණු දැක්වීමකින් තොරව කිසිම කෙනෙක්ට අපි අසත්‍ය මත හෝ අසත්‍ය කාරණා මත චෝදනා කළා නැහැ. මම කෙලින්ම කියනවා විශේෂයෙන්ම කරුණු දෙකක් මත තමයි මේක සිද්ධ වුණේ. එකක් තමයි මේ දිට්වා සුළුකුණාටුව සම්බන්ධයෙන් මහවැලි අධිකාරියත් ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් සිදු කළ වගකීම් විරහිත ක්‍රියාවලිය අපි විද්‍යානුකූලව පෙන්වා දුන්නා ප්‍රධාන මාධ්‍ය හරහා. ඒකෙන් පස්සේ තමයි මේ ප්‍රහාර ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ දැන් ඉතාමත්ම කතා බහට ලක් වෙලා තියෙන බාල ගල්ලඟුරු ගෙන්නලා ලංකා විදුලි බල මණ්ඩලයට සිදු කළ තියෙන රට සිදු කළ තියෙන පාඩුව සම්බන්ධයෙන් අපි කරුණු දැක්වුවා. ඒ කාරණාවලට විද්‍යාත්මකව කරුණු සහගතව උත්තර දෙන්නේ නැතුව මේ අය වටේ යනවා. මට සිද්ධ වුණා 2021 දී අනුර කුමාර දිසානායක මහත්තයාගේ අය මේ ගල්ලඟුරු කිය කතා පවත්වනකොට මේ සම්බන්ධ ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා එතුමාට ඉල්ලීමක් කරන්න. එතුමා දැන් ඒකත් මග ඇරලා අවුරුදු 4ක්. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා කරුණාකරලා ශිෂ්ට සම්පන්න සමාජයක් වෙනුවෙන් විශේෂයෙන් මේ ආණ්ඩුවට ඡන්ද දීපු ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් නොවන මේ වැදගත් දේශපාලනයක් ඉල්ලා හිටි ජනතාවට මේ ක්‍රියාවලියට එරෙහිව නැගෙහිටින්. මොකද ඒ අය කියන්න පුළුවන් අපිටත් ගහනවා කියලා. ඉතින් ඒ අයට එහෙම ගහන අය ඇති. අපිටත් පේනවා එහෙම කරන විදිය. හැබැයි අශීලාචාරකම් වලට අපිට අශීලාචාරකම් කරලා අශිෂ්ටකම් කරලා හරියන්නේ නැහැ. කරුණු සහගතව ඕනම අවස්ථාවක ඕනම කාර්යයක් ගැන විවෘත සංවාදයකට අපි සූදානම්. මේක පිටිපස්සේ තියෙන ආණ්ඩුවකද චෝදනා කරන්නේ? පැහැදිලිවම ඉතින් මේ ඉන්න අය ප්‍රචාරය කළා තියෙන විනී හෙට්ටිගොඩ මහත්මයා ගත්තාම ඒක ඉතාම පැහැදිලි. ඒ වගේම මේ මෑත කාලේ අපේ ප්‍රධාන අමාත්‍යවරයෙක් වුණ ලාල්කාන්ත මහත්මයා කියවනේ දේශපාලන වශයෙන් ඉන්න අයට පවුල්ද නැද්ද කියලා නෑ ඕනම විදියකට ප්‍රහාර දෙන්න කියලා සමාජිකයන්ගෙන් ඉල්ලා හිටියා. ඒ කියන්නේ මේක ජාතික ජන බලවේගයේද පස්සේ පිටිපස්සේ ඉන්නේ නැත්නම් ජනතා විමුක්තියද? මේ ජාතික ජන බලවේගයේ ඉන්න ඒ වැදගත් පිරිස් ඕවට ලොකුවට සම්බන්ධයි කියලා මේ ජනතා විමුක්ති පෙරමුණේ ස්වභාවය මේකනේ. දැන් ඒ අය ප්‍රකාශ කළා තියෙනවානේ විවෘතවම
තමන්ගේ සතුරන්ට හොඳ නරක සීලාචාර අශීලාචාර සත්‍ය අසත්‍ය බලන්න එපා. ප්‍රහාරය දෙන්න කියලා ලාල්කාන්ත මැතිතුමා ඉල්ලීමක් කළා. දැන් මේ ආණ්ඩුව ආවේ හොරු අල්ලනවා වංචා දූෂණ කරන්නේ නැහැ කියලා. දැන් එහෙම කියද්දි දැන් ගල්ලංගුරු වංචාවෙත් ලොකු වංචාවක් වෙලා දිනවා. ඔය ඒ ගැන මම විශේෂ ප්‍රකාශයක් ළඟදී කරනවා. ප්‍රධානම දේ තමයි තාමත් මේ ගල්ලංගුරු සම්බන්ධයෙන් වෙච්ච පර්යේෂණ සාම්පල් පරීක්ෂාව සම්බන්ධයෙන් වෙච්ච ඒ ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කරන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. අපි දැක්ක මේක මේ පෙරේද මේ පාර්ලිමේන්තුවෙත් මේක ගැන කතා කරා. ඒ වුණාට ඇමතිවරයා මේකට පැහැදිලි උත්තරයක් දුන්නේ නැහැ නේද? නෑ ඉතින් මේකයි ඊටාම සරලවම කිව්වොත් අද අර්ජුන රන්තුංග මහත්තයා ධම්මික රන්තුංග මහත්තයාට අධිචෝදනා බාර දීලා තියෙන්නේ ඇයි? තෙල් සංස්ථාවේ සිදු වුණයි කියන මිලියන 800ක ප්‍රශ්නයක් මත. එතකොට ඒගොල්ලන්ට කිව්වේ නෑනේ මේ වන්දි අය කරගන්න කියලා. මොකද මේ නව අල්ලස් දූෂණ පනත යටතේ යම් කෙනෙක් රජයට පාදු කළා නම් වන්දියක් ගෙවන්න කියන නියෝගිකුත් තියෙනවා. ඒ වගේම දඬුවම් දීමේ නියෝගකුත් තියෙනවා. ඉතින් අර්ජුන රණතුංග මහත්තයාට එක නීතියකුත් කුමාර ජයකොඩි මහත්තයාට තව නීතියකුත් තියෙන්න බෑනේ. ලංකා විදුලි බල මණ්ඩලයට සිද්ධ වෙලා තියෙන පාඩුවම වක්කීමෙන් කියනවා බිලියන ගාණක්. නීතිපතිට මේ විරෝධතා රැල්ලක් එනවා. ඔබතුමා මොන පැත්තද? අපි බොහොම පැහැදිලිව නීතියේ ස්වාධීනපත්‍ය වෙනුවෙන් පෙනී ඉන්නවා. නීතිපතිවරයාගේ අපි නම් දකින්නේ නැහැ එහෙම පක්ෂපාතීත්වයක්. අතීතයේටම නීතිපතිවරුන්ගේ එහෙම පක්ෂපාතීත්වයක් තිබුණා. නමුත් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ යන්නේ වෙන මොකක්වත් නෙවෙයි. පක්ෂ රාජ්‍යයක් හදන්න. මොකද ඒක ගැන දැන් ප්‍රධාන වශයෙන්ම ප්‍රකාශයකුත් කළා තියෙනවා ලාල්කාන්ත ඇමතුමා රාජ්‍ය අල්ල ගන්න ඕන කියලා. ඒ කියන්නේ තමන්ගේම වූ පොලිසිය, තමන්ගේම වූ උසාවිය, තමන්ගේම වූ හමුදාවක් සහිත එකක්. ඉතින් මේකට හොඳ උදාහරණයකුත් හිටපු ජනතා විමුක්තිකරණයේ නායකයෙක් සමාජ මාධ්‍ය හරහා දීලා තිබුණා. අපි දැක්ක උතුරේ පවත්වාගෙන ගිය කොටි සංවිධානයේ, කොටි පොලිසිය, කොටි උසාවි, නේද? කොටි හමුදාව, කොටි බැංකු වන්නේ තිබුණා වගේ අද මේ ජනතා විමුක්ති පෙරමුණේ උසාවි, ජනතා විමුක්ති පෙරමුණේ විගණකාධිපතිවරු, ජනතා විමුක්ති පෙරමුණේ පොලිසිය, ජනතා විමුක්ති පෙරමුණේ උසාවි හදලා මේ මුළු රාජ්‍යයම Taman සතු කර ගැනීමේ උත්සාහයක තියෙන එදා කොටි සංවිධානයේ කලාවක්. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අගයන සියලු දෙනාටම මේක ලොකු වගකීමක් මේ අවස්ථාවේදී මේ රාජ්‍ය අල්ලා ගැනීම වැදගත්. ඒකෙන් තියෙන ආණ්ඩු බලය රාජ්‍ය බලයක් කරගෙන රාජ්‍ය බලය පක්ෂ බලයක් කරගන්න හදනවා කියලා උත්තරනවා. දැන් මේ මම නෙමෙයි කිව්වේ. ලාල්කාන්ත මහත්තයා කිව්වේ අපිට ආණ්ඩු බලය විතරක් මදි, අපිට රාජ්‍ය බලයක් ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ පොලිසිය ඕනේ, ජනතා විමුක්ති පෙරමුණේ උසාවිය ඕනේ, ජනතා විමුක්ති පෙරමුණේ විගණකාධිපති ඕනේ, ජනතා විමුක්ති පෙරමුණේ නීතිපති ඕනේ. නේද? ඒ ඔක්කොම ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න ඕනේ. ඒවා ස්වාධීන වෙන්න බෑ. දැන් ඔබතුමා හිටපු විදුලි බල ඇමති වර්තමාන විදුලි බල ඇමතිට චෝදනා මේ අභියෝග කරනවාද ගල්වංගුරු වංචාව සම්බන්ධව විවාද කර උනත් වෙන්න කියලා? මම නම් ඉතින් ඕන කෙනෙකුට විවාදෙන් ලෑස්ති. මම ඒක ගැන පැහැදිලිව ප්‍රකාශ කළා. හැබැයි ඉතින් මම නෙවෙයි පාර්ලිමේන්තුවේ නීතිඥානක මහත්තයා කිව්වනේ ඒකට. ඉතින් ඒකට උත්තර දෙන එක, ඒකට මුහුණ දෙන එක ඒගොල්ලන්ගේ වගකීමක්. මම බොහොම වගකීම් සාගත පිට සත්තුනකට කලින් කිව්වා අනුකුමාර දිසානායක මහත්මයා තමයි මේ ඇමතුමා පත් කළේ. මොහු දූෂණයට වර්ධකාරී වෙච්ච පුද්ගලෙක්. ඔහු කලින් පදවි තානාන්තර දරපු පෝර සංස්ථාව. ඒකට පෝර සංස්ථාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක ලක්ෂ 80ක වංචාවකට වර්ධකරුවෙක් වෙච්ච කෙනෙක්. ලංකාවේ ලොකුම ප්‍රසම්පාදනයේ වෙච්ච තෙල්ගල්ලඟුරු බාරදීමම අනුකුමාර දිසානායක මහත්තයා Tamanට දීපු ජනවරමට රැහැනිව ගත්ත තීරණය. ඒ වගේම මේ අමාත්‍යාංශ ලේකම්, මේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ගල්ලඟුරු සමාගමේ සභාපති පත් කළ තියෙන අනුකුමාර දිසානායක මහත්තයා. ඒ නිසා මෙහි වගකීම කෙලින්ම අනුකුමාර දිසානායක මහත්තයාට යනවා. දැන් මේ සාම්පල් පරීක්ෂාවල පරීක්ෂණ ප්‍රතිඵල මේ ඔක්කොම හංගගෙන කටයුතු කරනවා. මම ඉදිරියේදී කෙටි දිනක් ඇතුළත මේ මුළු කතාවම එළිදරව් කරනවා. මෙහි වගකීම තියෙන දැන් කුමාර ජයකොඩි ඇමතුමාට නෙවෙයි, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමයි මේකට වගකීම.